දැන් මේ වෙද්දි තියෙන මේ ප්‍රජා පොලිස් ඒකක මේ විසිරුවා හැරලා මේ අලුතින් පත් කරන්න යනවා කියලා කියනවනේ. ඒකට දැන් තියෙන මේ රජයේ මොකක් හරි බලපෑමක් තියෙනවද? මේ මාළිමා ආණ්ඩුවේ මොකක් හරි බලපෑමක් තියෙනවද? ඔව් දැන් ප්‍රජා පොලිස් කියන්නේ දැන් ආණ්ඩු 3ක් විතර යටතේ තිබුණානේ මේ ප්‍රජා පොලිස් සංකල්පය. ඒ සංකල්පයේ තියෙද්දි කිසිම රජයකින් මේකට දේශපාලන බලපෑම් කරේ නැහැ. එතකොට මේ මෑතකදී දැන්ට මාස 3කට වගේ උඩදී මේක විසිරුවා හරිනවා කියලා නිවේදනයක් නිකුත් කරලා ඊට පස්සේ ඒක තෝරගන්න ක්‍රමවේදයක් එවලා තිබුණා. චක්‍ර ලේඛනයක්. ඒ චක්‍ර ලේඛනයට සම්පූර්ණ පටහැනිව තමයි දැන් මේ යන විදිය කරගෙන යන්නේ. එතකොට චක්‍ර ලේඛ තිබ්බේ මේ මොන විදිහටද මහත්මයා? මේක චක්‍ර ලේඛනයේ තියෙන්නේ දැන් මීට කලිනුත් චක්‍ර ලේඛන අනුව තමයි පත් උනේ. මේ චක්‍ර ලේඛනයේ තිබුණා print කරලා එද්දිම අර ජාතික ජන බලවේගයේ ප්‍රජා සංවර්ධන කමිටුවේ දෙන්නෙක්ව මේකට බඳව ගන්න ඊට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකෙන් දෙන්නෙක් බඳව ගන්න කියලා ඒ චක්‍ර ලේඛනයේ print කරලාම තිබුණා. එතකොට ඒ විදිහට කටයුතු කරන්න යද්දී ගම්වල ගැටලුවක් ආවා. සභාපති තෝරන්න යද්දී දැන් ජාතික ජන බලවේගයේ අර කුට්ටා සභාව කියලා එකක් පිටවලා තිනවා. ඒකෙන් සභාපති කෙනෙක් ඉදිරිපත් කරනවා. එතකොට දෙන්නෙක් ඉදිරිපත් වෙද්දී ඕනම සමිතියක ඡන්දයක් තියන්න එපානේ. ඔව් ඔව්. ඒ ඡන්දේ තියේදී හැම තැනම හැම කොට්ටාසකම බහුතරේ හිටියේ හිටපු සභාපතිලාට. එතකොට අපි කියමු ගත්තම දැන් සමහර වසම් වල 100ක් හිටපු සභාපතිලා හිටියොත් ජන බලවේගයේ එයාලට හිටියේ 15ත් 20ත් වගේ අතර. එහෙම දැන් මේ ඡන්ද බලෙන් ආවත් සභාපති තේරීමේදී අනිවාර්යෙන් අර ජාතික ජන බලවේගයේ එක්කෙනාට සභාපති දෙන්න කියලා මේ ආසන සංවිධායකවරයා පොලිසියටත් ඔය ප්‍රාදේශීය ලේකම්තුමියටත් බලපෑම් කරලා තිබුණා. හරි හරි. එතකොට මේ අර ජාතික ජන බලවේගයේ ඉන්න කෙනාට තමයි දැන් මේ වෙද්දි සභාපතිකම දෙන්න ඕනේ. හැබැයි දැන් කලින් සභාපතිකම විතරක් නෙමෙයි කමිටුවේ ඉතුරු 25මත් මේ ඒ ජාතික ජන බලවේගයේ කට්ටිය ඉන්න ඕනේ. ඉස්සර ඕක දේශපාලන පක්ෂයකට තිබුණේ හැම පක්ෂෙම ඉතින් එක කෙනා ගත්තම මොකක් හරි එක්කෙනෙකුට පක්ෂයක් තියෙනවනේ. ඒතර හැම පක්ෂයක්ම නියෝජනය වෙන විදියට තිබුණේ. ඒ කියන්නේ ඉස්සර තෝරා ගැනීම සිදු කරේ මේ දේශපාලනිකවද නැතුව නිකම්ම ගමෙන්? නෑ ගමේ කට්ටිය සුහදව තෝරගත්ත කමිටුවක් ඔය. හරි. දැන් තමයි මේක 100%ක්ම දේශපාලනය වෙලා තියෙන්නේ. දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ 25 දෙනා හෝ ඒ සියලුම පිරිස දැන් මේ යන ක්‍රමයට ජාතික ජන බලවේගය කියලා ඒ ඔබතුමාට අපිට ඒ චක්‍ර ලේඛනයත් එවන්න පුළුවන් නේද? ඔව් මම සඳුන්ට කියනනම් චක්‍ර ලේඛනේ මම දාන්න කියලා. හරි. මේ ඒ චක්‍ර ලේඛනේට සම්පූර්ණම පිටින් තමයි මේක දැන් වැඩේ සිද්ධ වෙන්නේ. හරි මහත්තයා. ඔබතුමාගේ නම පොඩ්ඩක් කියනද? නම ඔව් මම කුමාර, මගේ නම කුමාර. මම අපි සභාපතිවරුන්ගේ සංසදය කියලා එකක් පිටවලා තිබුණා මිනවංගොඩ පොලිස් බල ප්‍රදේශයේ. ඒකේ සභාපති තමයි මම. හරි ගොඩක් ස්තුතියි මහත්තයා. හරි හොඳයි.